හෙට ජූලි 19 ඉරිදා අපි උදේ 5ට අපේ එසේ බූස්ටර්ස් වල වැඩ පටන් ගන්නවා. එතකොට හෙට එසේ බූස්ටර්ස් වලින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පස්වෙනි පාඩමෙන් විශේෂ කොටසක් වෙච්ච ශ්වසන වායු පරිවහනය. ඊළඟට මේකත් එක්කම මම කතා කරනවා මේකට අල්ලලා සිගරට් දුම් පානය කිරීමෙන් ශ්වසන පද්ධතියට ඇතිවන ආබාධ. සිගරට් දුම් පානය හින්දා ශ්වසන පද්ධතියට ඇතිවන ආබාධ. එතකොට පස්වෙනි පාඩමෙන් විශේෂ කොටස් දෙකක් විදිහට මම මේ දෙක කතා කරන්න බලාපොරොත්තු වෙනවා හෙට දවසේ. ඊට අමතරව ළමයි අතර අමාරු ගොඩක් මගහැරෙන පාඩම් තමයි ප්‍රවේණී අංක ජීවිතය. හැබැයි දැන් ඒවා පාඩම් සම්පූර්ණයෙන් ඉගෙන ගත්තේ නැතත් බාගෙට ඉගෙනගෙන තිබ්බත් බැරිම වුණා. මම මේකෙදි බලාපොරොත්තු වෙනවා ඒ වගේම එසේ එකක් දෙකක් ඔයාලට හුරු කරන්න. ඉතින් ඒකේ පොඩි ප්‍රවේශයක් විදිහට මම හෙට පන්තියේදී කරනවා සිස්ටික් ෆයිබ්‍රෝසිස් අපේ ප්‍රවේණියේ තියෙන කොටසක්. දැන් මේකෙන් කෙටි සටහනක් වගේ එන්න පුළුවන් සිස්ටික් ෆයිබ්‍රෝසිස් කියලා කෙලින්ම කෙටි සටහනක් එන්න පුළුවන්. එතකොට බහුකාර්යතාවයත් අපි කතා කරන එක රෝගයක්. ඉතින් මේක හොඳ කෙටි සටහනක් ඉන්න ප්‍රවේණියට අදාළ මම මේ කතා කරනවා. ඊට අමතරව දැන් එක්සෑම් එකේ ටෙන්ඩ් එකක් තියෙනවා PCR වල භාවිත මූලික සෛලවල භාවිත භාවිත අහන එකේ. ඒ ට්‍රෙන්ඩ් එකේ එක ප්‍රශ්නයක් විදිහට මම DNA අනුක්‍රම නිර්ණය භාවිත. අණුක ජීව විද්‍යාවේ DNA අනුක්‍රම නිර්ණයේ භාවිත ටික කතා කරනවා. එතකොට ඔයාලට තේරෙනවා අපි මේ හෙට කතා කරන එසේ ටික සාපේක්ෂව ගොඩක් වැදගත් එසේ සෙට් එකක්. එතකොට මේක එසේ වලට ඔයා බලද්දී දැන් හිතන්න මේ කොටස සමහර ඒවාට බැරුවම ඇති. මේක ඇතුලේ තියෙන ස්ට්‍රක්චර්ඩ් එසේ පොයින්ට්ස් ටික නිකම්ම කවර් වෙනවා. ඔයාලා වෙනස බලන්න ඔයාලා නිකම් පාඩම් කරනවට වඩා හයිලයිට් කරන විදිහට අපි ස්ට්‍රක්චර්ඩ් එසේ ටිකක් කවර් කරගන්න. ඊට අමතරව දැන් මේ කොටස් ටිකෙන් MCQ ප්‍රශ්න කීයක් හදන්න පුළුවන්? එතකොට MCQ ඇත්තටම ඔයාලා විභාගෙදී වුණත් මේ කොටස් ටිකෙන් දෙක තුනක් වුණත් එන්න බැරි නැහැ. එතකොට MCQ වලට ඕනේ පොයින්ට්ස් ටිකත් ඔක්කොම මෙතනදී අපි හෙට කවර් කරනවා. ඉතින් එහෙනම් වැඩේට රෙඩි වෙන්න හෙට උදේ 5ට අපි හම්බෙමු එසේ බූස්ටර්ස්